ආයුබෝවන් ඔයාලා හැමෝටම. මම අද කියන්න යන්නේ රුසියානු ළමා කතාවක්. ඒකේ නම තමයි පණ ඇති තොප්පිය. ගෙදර ඉන්න පූස්පැටියාගේ නම තමයි මුරුසික්. ඌ බිම ඉඳන් හුඟක් වෙලා කුරුමානන් අල්ලමින් සිටියා. බෝල කූඩුවේ එල්ලා තියෙන තොප්පියේ ඉන්න මැස්සෙක් අල්ලගන්න. මුරුසික් එකපාරටම පැන්නා. ඉලක්කේ වැරදුනා. තොප්පිය මුරුසික් එක්කම බිමට වැටුණා. තොප්පිය වැටුනේ මුරුසික්ගේ ඇඟ උඩට. කෝ දැන් මුරුසික්? වොචා සහ වඩික් කියන ළමයි දෙන්නා පින්තූර පොත් සොයමින් තමයි හිටියේ. තොප්පිය මුරුසික්ගේ ඇඟ උඩට වැටෙනවා මේ දෙන්නා දැක්කේ නැහැ. ඒත් ශබ්දය නම් ඇහුණා. වොචා හැරිලා බැලුවා. බිම තොප්පියක් නම් තියෙනවා. එයා ගියා තොප්පිය අහුල ගන්න කියලා හිතාගෙන. වොචා එක පාරටම ගැස්සිලා පස්සට පැන්නා. ඇයි මොකද උනේ කියලා ඇහුවා. තොප්පියට පණ ඇවිල්ලා. මොකක්? මෝඩ කතා කියන්න එපා. එහෙම කියලා වඩික් ගියා වොචා ළඟටම මොකද කියලා බලන්න. පුදුමයක් තමයි. තොප්පියට පණ ඇවිල්ලා වගේ. ඒක ළමයි ඉන්න හරියට සෙමින් ඇදෙනවා. ළමයි දෙන්නා දුවලා ගිහිල්ලා සැටි උඩට පැනගත්තා. තොප්පිය තවමත් ඉස්සරහට එනවා. තොප්පිය කාමරේ මැදටම ඇවිල්ලා නැවතුණා. ළමයි දෙන්නගේම පපුව ගැහෙනවා. තොප්පියට පණ ආවේ කොහොමද? ළමයි දෙන්නා සැටියෙන් බිමට පැනලා කාමරේ ඇතුළට රිංගන්න ගත්තා. වොචා කාමරය වසා ගත්තා. ඒ තොප්පියට මොකක් වෙලාද? කවුරු හරි තොප්පිය ඉස්සරහට තල්ලු කරනවා වෙන්න ඕන. අපි ගිහින් බලමු. දෙන්නම එකටම යමු. තොප්පිය ඉස්සරහටම එනවා නම් ගහන්න මොකක් හරි අරගෙන එමු. ළමයි දෙදෙනා කාමරයේ තිබුණු කෝටු දෙකක් අරගෙන හිමින් කාමරයේ දොර ඇරියා. තොප්පිය හිමින් එනවා වගේ. දැන් තොප්පිය එක තැනක නැවතිලා. තොප්පිය අපිට බය වෙලා වගේ. වොචා කිව්වා. බලාගෙනයි. අපි කුස්සියේ තියෙන අර්තාපල් ටික අරන් ඇවිත් ඒ වයින් ගහමුද? වඩික් අපූර්ව යෝජනාවක් කළා. අන්න හොඳයි. දෙන්නම කුස්සියට ගිහිල්ලා දෑත පුරාම අර්තාපල් ගෙඩි අරගෙන ආවා. එකක් ගැහුවා, දෙකක් ගැහුවා, තුනක් ගැහුවා. ඒත් ඒ එකක්වත් තොප්පියට වැදෙන්නේ නැහැ. වඩික් අන්තිමට ගහපු අර්තාපල් ගෙඩිය නම් තොප්පියට වැදිලා ඒක උඩ විසි වුණා. මේ අපේ මුරුසික් නේද? ඔයා කොහොමද තොප්පිය ඇතුළට ගියේ? ළමයි දෙදෙනා පැනලා ගිහින් මුරුසික් අල්ලලා වඩා ගත්තා. මුරුසික් දඟකාර බැල්මක් කෙලමින් පුරු ගාන්න පටන් ගත්තා.